ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද අපි ගෙදරදීම night fuel හදාගන්නේ කියලා. Hello guys, ඉතින් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම අද අපේ YouTube channel එකේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද ගෙදරදීම night fuel හදාගන්නේ කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා nitro engines ගැන. ඕවර්ලේ වීඩියෝ එක බලන්න නැත්නම් මම මෙතනින් කාඩ් එකක් දාලා තියන්න ඒක බලන්න. මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ කියන්නේ ඇත්තටම nitro engines ගැන ලංකාවේ කවුරුත් වීඩියෝ එකක් කරලා තිබෙන්නේ නැහැ. ඒක මම තමයි මුලින්ම වීඩියෝ එකක් කරේ. මම දන්න විදිහට ඇත්තටම වැරදීමක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් කියන්න. මම දන්න තරමින් කවුරුත් ලංකාවේ වීඩියෝ එකක් කරේ නැහැ මුලින්. මම සර්ච් කරලා බැලුවා. ඉතින් මට ඒක නිසා වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මම nitro engine ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ කාඩ් එක දාලා තිබ්බා. ඒකෙන් බලන්න. ඉතින් මම මේ වීඩියෝෙන් කියලා දෙන්නන්නේ අපි කොහොමද නයිට්‍රෝ ෆියුල් හදාගන්නේ. ඇත්තට මේක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මොකද ලංකාවේ තුල නයිට්‍රෝ එන්ජින්ස් පාවිච්චි වෙන්නේ නැහැ. සහ නයිට්‍රෝ එන්ජින්ස් හොයාගන්නත් නැහැ. හරි අඩුයි. ඉතින් නයිට්‍රෝ එන්ජින් ගැන මට වීඩියෝ එකක් දාන්න හිතුණා. මම ඒක දැම්ම. දැන් අද අපි කතා කරන්නේ ෆියුල් ගැන. මම මේ වීඩියෝ එකේ නයිට්‍රෝ ෆියුල් හදනදී කියලා දුන්නා. දැන් මම කටින් කිව්වා හදනදී ඉතින් අර ඒ ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා කෝල් කරලා කොහොමද මේ නයිට්‍රෝ අපි මොනවාද මල්ලියකට දාන මේ නයිට්‍රෝ ෆියුල් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් හරියටම විස්තරාත්මකව කියනවා කොහොමද නයිට්‍රෝ ෆියුල් එක හදාගන්නේ, කොහෙන්ද අපිට මේකට ඕනකම දේවල් ගන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා ඔයාලා නයිට්‍රෝ එන්ජින් යූස් කරනවා, යූස් කරන්න කැමති නම් එන්ජින් එකක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න මම හිතනවා වැදගත් වෙයි කියලා. එහෙනම් අපි දැන් වීඩියෝ එක Fuck myself, go fuck yourself, don't need no help, ayy. These bitches come and go and they don't see no well, damn. Keep your senorita, oops, I think. හරි guys, ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකකින් මේ නයිට්‍රෝ එන්ජින් ගැන තියෙන වීඩියෝ එකකින් මුලින් බලන්නේ මේකයි. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් මම ඔයාලට පෙන්නන්න නයිට්‍රෝ එන්ජින් කීපයක් තියෙනවා මං ගාව තුනක් විතර තියෙනවා. ඉතින් මේ තියෙන එක, මේ තියෙන තව නයිට්‍රෝ එන්ජින් එකක්. මේක නම් මම සල්ලි දීලා ගත්ත එකක්. මේක මට යාළුවෙක් දුන්න එන්ජින්. තව එන්ජින් එකක් තියෙනවා. මේක මම පොඩ්ඩක් ගලවලා තියෙන්නේ කෑලි කිහිපයකට. මොකද ඒක පොඩි ප්‍රකාරයක් තියෙනවා. මේ එන්ජින් දෙකම මට යාළුවෙක් දුන්නේ. ඉතින් කැම්පස් එකේ යාළුවෙක් තත්සර දුන්නේ. මම නමක් කිව්වා තත්සර දුන්නේ. මේ මට මම ඇහුවා මේකට මචං කීයද කියලා. ඕවා මේ විශ්වවිද්‍යාලයෙන් උඹගේ වීඩියෝ එකක් හදලා දාන්න. ඒක තමයි මගේ ගාණ කියලා. මේ ඉතින් තත්සර දැන් කිව්වා. ගොඩක් වටිනවා මට මේ එන්ජින් දෙක. ඉතින් ඔන්න දැන් මම කිව්ව විදිහට වීඩියෝ එකට ගත්තා. ඉතින් මේ තියෙන විදිහටම එන්ජින් එකක් ගලවපු එක. මේකත් තව නයිට්‍රෝ එන්ජින් නැතිද ඕන පේනවා ගොඩක් පොඩි මේ එන්ජින් එක. ඉතින් අපි මේ එන්ජින් මේවා එක එක වර්ග තියෙනවා. මේක 2 ස්ට්‍රෝක් බ්ලෝ එන්ජින් එක. 4 ස්ට්‍රෝක් එන්ජින් තියෙනවා මේක. ඊට පස්සේ තව 2 ස්ට්‍රෝක් වලම يعني දැන් අපි සාමාන්‍ය මේ 3 wheel තියෙන 2 ස්ට්‍රෝක් ඒ වගේම එන්ජින් එකක් වෙනසකට තියෙන මේවා ග්ලෝ එන්ජින්. ඒ කියන්නේ ප්ලග් එක තියෙන්නේ ග්ලෝ ප්ලග් එකක්. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ස්පාර්ක් ප්ලග් එක නෙමෙයි මේ එන්ජින් වල තියෙන්නේ. ඉතින් දැන් මේවට දාන්නනේ අපි නයිට්‍රෝ ෆියුල් එක හදාගන්න. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද නයිට්‍රෝ ෆියුල් එක හදන්නේ කියලා. අපිට නයිට්‍රෝ ෆියුල් එක හදද්දී ඕන කරන මූලික දේවල් තුනක් තියෙනවා. අපි මුලින්ම මේකට පාවිච්චි කරන්න ඕනේ මෙතනෝල්. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා නයිට්‍රෝමෙතේන්, ඊළඟ එක කැස්ට්‍රෝයිල්. ඒ නැත්නම් මොකක් හරි සින්තටික් ඔයිල් එක. ඉතින් උතනින් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපිට ලංකාවේ හරි අමාරුයි හොයාගන්න නයිට්‍රෝමෙතේන්. නයිට්‍රෝමෙතේන් හොයාගන්නේ මමත් හිතුවා. හැබැයි මෙතනෝල්ුයි කැස්ට්‍රෝයිල්ුයි හොයාගන්න තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මෙතනෝල්. මේ තියෙන්නේ මෙතනෝල් IMS කියලා කියන ඉන්ඩස්ට්‍රියල් මෙතනෝල් ස්ප්‍රේ. ඉතින් මේ තියෙන්නේ මෙතනෝල් ලීටර් එකක් තියෙනවා. ඉතින් මේවා ප්‍රයිස් කෝ සාමාන්‍යයෙන් මේ නෝමල් මෙතනෝල් එක රුපියල් 600 700 ඒ වගේ තමයි වෙන්නේ. කැස්ටර් ඔයිල් එක මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා කැස්ටර් ඔයිල්. මෙතන මිලිලීටර් 200ක් තියෙන්නේ. ඉතින් කැස්ටර් ඔයිල් කියන්නේ විශේෂ දෙයක් නෙමෙයි ඉන්ඩරු තෙල්. හැබැයි මේක පාවිච්චි කරන්නේ වතුර නැති ඒක කෘත්‍රිම ඉන්ඩරු තෙල්. ඉතින් ඔයාලා මේවත් ගන්න තියෙනවා කෙමිකල් ෂොප් වල. කැස්ටර් ඔයිල් නම් ලීටර් එකක් සාමාන්‍ය රුපියල් 2000 ගාණක් විතර ගන්න. ඉතින් මම මෙතන මිලිලීටර් 200 අරන් තියන්නේ. ඉතින් ඔයාලා මම කියන්න මේක කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා කොළඹ වල ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් පිටකොටුවට ගිහිල්ලා පිටකොටුවේ බෑන්ක්ෂර් ස්ට්‍රීට් එකේ යන බංගසාල විදිය පැත්තට ගියාම මේ පැත්තේ තියෙනවා කෙමිකල් ෂොප් ගොඩක්. ඉතින් ඕවෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ ෂොප් වලට ගියාම ඔයාලට මෙතනෝල් කැස්ටර් ඔයිල් ගන්න පුළුවන්. නයිට්‍රෝමෙතේන් හොයාගන්න තිබ්බොත් ගන්න. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් අපි මේක මික්ස් කරන අනුපාත මොනවද කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔය RC ෆ්ලේම් එකක් කවන්නවා වගේ නම් පාවිච්චි කරන අපි මෙතනෝල් 170වත් 80වත් ප්‍රමාණයකට අපි දානවා කැස්ටර් ඔයිල් 110ත් 20ත් අතර ප්‍රමාණයක්. ඔයාලා ගාව නයිට්‍රෝමෙතේන් තියෙනවනම් ඒකෙන් 5ත් 10ත් අතර ප්‍රමාණයක් දාන්න. කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලා මෙතනෝල් 80ක් දානවා නම් කැස්ටර් ඔයිල් 15ක් දානවා නම් ඊළඟට නයිට්‍රෝමෙතේන් සෙට් වෙන්න ඕනේ 105. එතකොට 100 සම්පූර්ණ වෙනවා. අන්න ඒ වගේ. හැබැයි ඔයාලා පාවිච්චි කරනවා ටිකක් අර
හයි පර්ෆෝමන්ස් ගන්න පාවිච්චි කරනවා නම් ඔයාලගේ මෙතනෝල් 70 80 ප්‍රමාණයකට නයිට්‍රෝමෙතේන් 10ත් 25ත් අතර ප්‍රමාණයකට ඊට පස්සේ සින්තටික් ඔයිල් හරි කැස්ට්‍රෝ ඔයිල් හරි 5-10 අතර ප්‍රමාණයකට වගේ වෙනවා. හැබැයි ඉතින් අර ගොඩක් හයි පර්ෆෝමන්ස් පාවිච්චි කරනවා නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයිල් චුට්ටක් වැඩිපුර දාන්න. මොකද පිස්ටන් එක ලුබ්‍රිකේට් වෙන්නේ ඒක. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් අපි පාවිච්චි කරද්දී මම කියවන අපිට නයිට්‍රෝමෙතේන් හොයාගන්න හරි අමාරුයි කියලා. එහෙම වුණත් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනෝල් 80%කට කැස්ට්‍රෝ ඔයිල් 20%ක් දාන්න. ඒ කියන්නේ මේ වගේ. ඔයාලා එකම ජාති කෝප්පයක් ගත්තොත් ඔය කෝප්පෙන් මෙතනෝල් 4 පාරක් දාන්න. හරිද? කැස්ට්‍රෝ ඔයිල් ඒ කෝප්පෙන් එකක් දාන්න. එතකොට හරි. එතකොට 80%යි අතන 20%යි. කියන්නේ 5න් 4ක් දානවා මෙතනෝල් 5න් එකක් දානවා කැස්ට්‍රෝ. එතකොට ඔයාලගේ ඒ අනුපාත සම්පූර්ණයි. ඉතින් ඔයාලට මම කිව්ව විදිහට මෙතනෝලුයි කැස්ට්‍රෝ ඔයිල් එකයි යූස් කරලා ඔයාලගේ නයිට්‍රෝ ෆියුල් එක හදාගන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය දිනචරිතය පාවිච්චි කරන RC ප්ලේන් වලට. හැබැයි මම මෙතන විශේෂයෙන් කියනවා ඔයාලට නයිට්‍රෝ ෆියුල් කඩේ ගන්නත් තියෙනවා වෙනම. ඒක වෙනම ගන්නකොට ලොකු ගාණක් වෙනවා. මම හිතන්නේ ලීටර එකක් 5000ක් කරේ 6000ක් කරේ ඔය ලොකු ගාණකට තමයි යන්නේ. ඉතින් ඔයාලා කැමති නම් ඔයගොල්ලෝ පාවිච්චි ගන්න පුළුවන්. ඒක ඇත්තටම අපි මේ හදාගන්න එකට වඩා හොඳයි. ඉතින් මම මේ කිව්වේ එක එක කට්ටිය එක එක මතභේද ඉදිරිපත් කරගෙන මල්ලි මේක මෙහෙම නෙමෙයි මේකට මෙච්චර ප්‍රමාණයක් ඕව එක එක කට්ටිය එක එක විදිහට මේක පාවිච්චි කරනවා. ඔයාලා මේක ඉන්ටර්නෙට් එකේ හෙව්වත් එක එක කට්ටිය එක එක ප්‍රමාණ වලින් දානවා. ඉතින් තව දෙයක් කියනවා නම් අපි මේ පාවිච්චි කරන එන්ජින්ස් වල නයිට්‍රෝ ෆියුල් එක විදිහට දැන් මෙතනෝල් පාවිච්චි කරන එන්ජින් එකෙන් ඒ හැරෙන්න ගැසොලින් පාවිච්චි කරන එන්ජින් තියෙන කියන්නේ පෙට්‍රල්. ඊට පස්සේ ඊතර පාවිච්චි කරන එන්ජින් උත් තියෙනවා. කියන්නේ එන්ජින්ස් වර්ග ගොඩක් තියෙනවා. මම දැන් ඔයාලට කියන නයිට්‍රෝ ෆියුල්. කියන්නේ මෙතනෝල් යූස් කරලා අපි පාවිච්චි කරන එන්ජින් වලට අපි හදාගන්න විදිහ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝෙන් දෙයක් ගන්න කියලා. ඉතින් අපිට මේ ඇත්තටම ගොඩක්ම අපිට හම්බෙන්නේ මෙතන පාවිච්චි කරලා යවන්න තියෙන එන්ජින් එක. කියන්නේ නයිට්‍රෝ එන්ජින් තමයි අපිට ගොඩක්ම හම්බෙන්නේ. ඉතින් ඒවා ග්ලෝ එන්ජින්ස්. ඉතින් ප්‍රශ්නයක් නෑ මෙතනෝල් කැස්ට්‍රෝල් යූස් කරලා යවන්න පුළුවන්. හැබැයි හොඳම අර කඩේ ගන්න තියෙන අපිට ලොකු ගාණක් දීලා ඉතින් හදගන්න. ඇත්තටම ඉතින් ඒගොල්ලෝ කෙමිකල් ඒක අදාළ විදිහට හරියටම හදලා ඉවන එකනේ. ඉතින් අපි හදාගන්න එක මේක. ඉතින් අපිට අඩු මුදලට හදාගන්න පුළුවන් එක තමයි මම දෙන්නකොට කිව්වේ. ඉතින් මම හිතනවා ඔයාලට යම්කිසි අයිඩියාවක් එන දෙක. තව හොයලා බලන්න Google එකෙන් ඕනනම් විස්තර හොයලා බලලා ඔයාලා පාවිච්චි කරන එන්ජින් එකේ නම බලලා නම ගහලා සර්ච් කරලා ඒකට ගන්න ෆියුල් එක මොකක්ද කියලා බලලා ඔයාලා ඒකට අදාළ ෆියුල් එක දාන්න අනිවාර්යෙන් කපාට ගත්ත ගමන් නයිට්‍රෝ ෆියුල් හදලා මේ මෙතනෝලුයි කැස්ට්‍රෝල් එකක් කරලා දාන්න යන්න එපා. ඉතින් සමහර ඒවා තියෙනවා ගැසොලින් එන්ජින්. අපි දන්නේ නැහැ ඒක මොකක්ද කියලා ඔයාගේ එන්ජින් එක. ඒ නිසා ඒක හරියට හොයලා එන්ජින් එකට අදාළ ෆියුල් එක යූස් කරන්න. හරි guys. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක. මම හිතනවා අදත් වටින වීඩියෝ එකක් මම ගේන්න නැති කියලා. ඉතින් වීඩියෝ එක හරියට අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් හැමදාම කියනවා මට අන්තිම මතක් කරලා තියෙනවා අපේ WhatsApp group එකක් තියෙනවා description එක පහළ description එකේ link එක තියෙනවා WhatsApp group එක. ඉතින් ඒක join වෙන්න ඒකේ ඉන්නවා මේ RC plane වල ටෙක්නොලොජි සම්බන්ධව ගොඩක් ඉන්ට්‍රෙස්ට් කට්ටිය සහ හොඳ දැනුමක් තියෙන කට්ටිය. ඉතින් ඔයාලා මොකක් ප්‍රශ්න තියෙනවා නම් මේ group එකට දාලා ඔයාලට ඒගොල්ලෝගෙන් විස්තර ගන්න පුළුවන්. ඉතින් මතකද ඒකට join වෙන්න. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා යනවා. ඊට කලින් මතක් කරන්න තියෙන්නේ අනිවාර්යෙන් අපේ subscribe කරන්න නැත්නම් ඔයා අපේ channel එකට අලුත් වෙනනම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට ගොඩක් අලුත් videos වෙනස් videos දාන channel එකේ. ඉතින් channel එකේ ගිහිල්ලා අනිත් videos බලන්න ඔයාලා status නම් channel එක subscribe කරලා set line දිගටම. එහෙනම් මේ වීඩියෝ මම මෙතන ඉවර කරනවා. ආයෙත් ආයෙ අලුත් දෙයකින් හම්බෙමු. එහෙනම් අදට ගිහිල්ලා යන්න හැමෝටම සුබ දවසක්.